Hi travelers, good morning ඔක්කොටම. ඉතින් අද අපි ඔයගලන්ට ගේන්නේ වෙනස්ම වීඩියෝ එකක්. ඒ කියන්නේ අපි මෙච්චර කාලයක් ගෙන ආපු වීඩියෝ වලින් හාත්පසින්ම වෙනස් වීඩියෝ එකක් තමයි අපි අද ඔයගලන්ට ගේන්නේ. ඉතින් පොඩි ඇඩ්වෙන්චර් වැඩක් කියන ඔයගොල්ලෝ මුලින්ම දකින්න ඇති මුලින්ම වීඩියෝ ක්ලිප් එක දකින්න ඇති. එහෙම නැත්නම් ටයිටල් එකේ සබ්ලයින් එකේ දකින්න ඇති ඔයගොල්ලෝ මොකක්ද අද අපි කරන්න කියලා. ඉතින් අතරම කිව්වොත් අද අපි ගියේ නිල්වලාගගේ කිඹුල් සෆාරි එකක්. එහෙම නැත්නම් බෝට්ටුවේ ගිහිල්ලා කිඹුල් බලන්න තමයි අපි අද ගියේ. ඉතින් හිතා ගන්න බැරි එක්ස්පීරියන්ස් එකක් හම්බුණා. ඒ කියන්නේ ඔයගොල්ලෝ වීඩියෝ එකෙත් මුලින්ම දකින්න ඇති පොඩි කිඹුල් ඇටැක් එකක්. ඉතින් ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් වගේම ලොකු කිඹුල් සංඛ්‍යාවක් අපිට මේ ගමනේදී බලා ගන්න පුළුවන් වුණා. ඉතින් සඳහන් කරන්න ඕනේ මුලින්ම මේ ගමනට අපි තෝරගත්තා නිල්වලා ක්‍රොකොඩයිල් සෆාරි කියන කට්ටියව. ඒ කියන්නේ මාතලේ ඉන්න ප්‍රසිද්ධම ක්‍රොකොඩයිල් සෆාරි කණ්ඩායම. මම දන්න විදිහට මුලින්ම ආරම්භය ආරම්භ දෙන්නේ මේ කණ්ඩායම තමයි මේ නිල්වලාගගේ කිඹුල් සෆාරි යන්න. ඒ වගේම මේගොල්ලන්ට Google එකේ තියෙන රිවිව් ප්‍රමාණය බැලුවමත් අතරම රිවිව් 4.9 වගේ ඉහළ රිවිව් සංඛ්‍යාවක් මේගොල්ලන්ට තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි අපි මේ නිල්වලා ක්‍රොකොඩයිල් සෆාරි කියන මේ මාතෘ කණ්ඩායම අපි සම්බන්ධ කරගත්තේ. ඉතින් ඔයගලන්ට මේ සෆාරි එක අපි මුහුණ දුන්න අත්දැකීම් කොහොමද කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලලා ඔයගලන්ට කොහොමද මේ වීඩියෝ එක දැනෙන්නේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ගඳක් එනවා මම හිතන්නේ අතින් ඇති. නිකන් මාළු වගේ ගඳක් එනවද? දැන්නවද ඔයාලේ? අනේ පිලී ගඳක් වගේ නේද? පිලී ගඳ ඒ ඉන්නේ කිඹුල්ලු. අනිත් වතුර ඇටින් ඇති. තනරයි මෙතරින් මේක මේකේ යා සාමාන්‍ය මේ බෝට් විතර දිගයි මේ වුණාට යාගේ තේන්නේ ඔළුවයි ඒ චුට්ට විතරයි අතරට යනවානේ. ඔව් යාලා බෝට් වල බයයි බ්‍රෝ. ඒ කියන්නේ යාලට මෙහෙමයි යාලා ඇවිල්ලා සෝල්ට් වෝටර් කියන කැටගරි එක. හරිද? යාලට පුළුවන් විනාඩි 20ක් 30ක් විතර හුස්ම හෝල්ඩ් කරගෙන ඇතුලේ ඉන්න.
ඒ ගෑනු සත්ත්ව පිරිමි සත්ත්ව අතර ගන්නේ කොහොමද? සයිස් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. මොකද ෆීමේල් කියන්නේ උපරිම දැනෙන්නේ මීටර් 3ක් වගේ. ඒකවල ආඩ කලර්ස් දෙක පොඩ්ඩක් තේරෙනවානේ. අතන ඉරුපෙක් නා ඩාර්ක් බ්ලැක්. සාමාන්‍යයෙන් මෙහෙම බලන්න හරි අඩුවෙන් තමයි සෙට් වෙන්නේ. මොකද ඕටු වැඩිද දැන් මෙහා අපිට බැස්සොත් එයා ඉවත් දෙන්නේ ගොඩක් වෙලා වුණා. ගොඩක් වෙලා. මේක දෙයක් කියලා දෙනවා. අතර නේද? ගෙඩිය ඇදලා කොංගන්ස් අතු ඔක්කොම බර වෙලා ගඟට නැවිලා තිබුණේ. ඉතින් අර බෝට්ටුවේ ඉන්න පැසෙන්ජර්ස්ලා ඒක ලී බෝට්ටුවක්. ලොකු බෝට්ටුවක් මේ වගේ ගන්න ලොකු බෝට්ටුවක් කූඩු යන හරියට. මේ අර පැසෙන්ජර්ස්ලා ඔක්කොම එනවා කොං කඩන්න එක අයිනකට. හරිද? අපි උනත් මේ බෝට්ටුව සම්පූර්ණයෙන් මේ අයිනට ගියොත් මෙහෙන් වතුර එනවා. හරිද? අත්තක හැප්පෙන්නේ නැහැ බෝට්ටුව. ඒ වුණාට මේ අර වතුර එද්දි බය වෙලා මිනිස්සු ඔක්කොම අනිත් පැත්තට යනවා. එතකොට දෙපැත්තෙන්ම වතුර එනවා බෝට්ටුවෙන්ම යට යනවා. එයා සාමාන්‍ය අවුරුදු 5 විතර පැටි. අපි අවුරුදු 5ට මෙච්චර ලොකු වෙන්නේ. අවුරුදු 5ට මෙච්චරයි එතකොට ලොකු වෙන්නේ. එතකොට දැන් අපි අතන ගල උඩේ දැක්කේ එයාගේ වයස කීයකට වගේ සාමාන්‍යයෙන්? ඒ හොඳ යන් ෆීමේල් කෙනෙක්. සාමාන්‍ය මම හිතන්නේ අවුරුදු 40ක්. එහෙමද? එතකොට එයාගේ සාමාන්‍යයෙන් ආයු කාලය අවුරුදු 80කට වැඩි ජීවත් වෙනවා. ඒ කියන්නේ එක කිඹුලේ මොකද මේගොල්ලෝ ඊට වඩා ජීවත් වෙන්න පුළුවන්. මේ පැටියෙක් ඉන්නවා බ්‍රෝ. මේ අත්තක් ඇවිල්ලා තියෙන උඩට. වඩ පේනවද ඔය මේ අත්තක් ඇවිල්ලා තියෙන ලුකුඩුවක් වගේ තියෙන? ඔව්. අන්න ඒක පිටිපස්සේ බලන්න හරිද? පැටියෙක් ඉන්න ඔළුව තියාගෙන පේනවද? මේක පිටිපස්සේ ඔය අත්ත පිටිපස්සේ. හරි. පොඩියට වතුරට ළඟම. එයාලා පිරිමි සතෙක්ද කොයිද? නෑ පිරිමි සතෙක් කිව්වේ. එනවනේ සයිස් එක. ඔළුව ඒ සයිස් නෑ. අතුරට ගියා වගේ නේ. මේ ඉන්නේ මෙයා ඔයාලා දැකලා තියෙනවද මේ ටැක්ටර් එකකින් කිඹුලෙක් ගෙනියනවා. ඔව්. දැකලා තියෙනවද? ඔව්. ලොකු ලොකු කියලා දානවා. ඒක නාය මෙහෙට ගෙනාවා. ඒක මේකෙන් නේද ඇල්ලුවේ? ආයිමන් මේකම රිලීස් කරනවා. ඒගොල්ලෝ කවදාවත් දැන් මම මෙයාව මෙතනින් අල්ලගෙන ගිහිල්ලා මේකන්ගේ කුවකට දැම්මා. එයා එයාගේ ටෙරිටෝරි එක දෙනවා. ඒගොල්ලෝ ටෙරිටෝරි එකක් තියෙනම සත්තුනේ. මම මේ ෆොටෝ එකක් දැකලා තියෙන ෆොටෝ එකත් ටැක්ටර් දැම්මම පස්සේ ඒත් වලිගේ එළියේ තියෙනවා.
යට යනවා. එයාගේ දෙන්නේ පේනවා. එයාත් මේකේ. ඔව්. එයාම වගේනේ. එයාගේ ඇඟෙන් අපිට දෙන්න 70 වගේ පාඩයක් තමයි. ඒක වතුර. එයා හිමීට ගිලෙනවානේ. ඔව් අර මෙන්නේ. ඒක පොඩ්ඩක් ඒක පයින්කොට වගේ මගේ කැමරාවට අවුල්. වතුර දිහට කියලා අපි කියන්නේ ඒක වතුරස. ඒක පේන නොපෙනෙන ගානට ඇවිල්ලා තියෙනවා. මේකේ තියෙන්නේ ශනික ඇතුළට යනවා. මාර වැඩේනේ එක සතෙක්වත් නැහැ අන්තිම වෙනකම් වීඩියෝ බලපු ඔයගලන්ට මේක වෙනස් මෙඩි එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇති කියලා ඔයගොල්ලොත් වෙනන්න යනවා නම් අනිවාර්යෙන් කලින් වෙලාවක් වෙන් කරගෙන යන්න. අතරම මම කියන්නේ මේක ගන්න ඕනේ එක්ස්පීරියන්ස් එකක්. ජීවිතේ එක වතාවක් හරි ගන්න ඕනේ එක්ස්පීරියන්ස් එකක් මේක. ඉතින් අපිට ළඟදී වීඩියෝ ගේන්න බැරි වුණා. ඇත්තටම පහුගිය කාලවල තිබ්බන ස්වභාවික විපත්තින්ද අපිට පෙලක් පැතිවලට තාමත් යන්න අමාරු තත්ත්වයක් තියෙනවා. පෙලක් කඳුකර ප්‍රදේශවලට තාමත් යන්න බැහැ. ඉතින් ඒ නිසා තමයි අපි ගාල්ල මාතර වගේ පැතිවලට ගිහිල්ලා vlog එකක් ගෙනාවේ. මේ වගේ වීඩියෝ ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ වෙනස් වීඩියෝ ගොඩක් ඉස්සරහට ඔයගොල්ලන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මගේ channel එක subscribe කරලා මට support එකක් දෙන්න කියලා ඔයගොල්ලන්ගේ ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් ඊළඟට හම්බ වෙනවා. ඔයගොල්ලන්ට සුබ